හුඟක් අයට වැඩක් කරන්න ගියාම සිහියක් නැහැ. කාමරේ ඉඳන් එළියට ආවට ආවේ මොකටද කියලා මතක නැහැ. කරන්න ඉන්නේ එක වැඩක්, කරන්නේ වෙන වැඩක්. ඉතින් මෙහෙම වෙන්නේ සිහි කල්පනාවක් නැතුව ඔක්කොම හිතේ පටලගෙන ඉන්න නිසා. ඔයත් මේ වගේ කෙනෙක් නම් ඔන්න අපි අරගෙන ආවා දිනපතා සිහි කල්පනාව පුරුදු කරන්න පුළුවන් ක්‍රම 10ක්. උදේ නැගිට්ට ගමන් සිහි කල්පනාවෙන් හුස්ම ගන්න. ඔයා උදේට නැගිට්ට ගමන් කරන්නේ ෆෝන් එක බලන එක නේද? එහෙනම් අද ඉඳන් ඒක වෙනස් කරන්න. ඔයාට ඇහැරුණ ගමන් ඇඳෙන් බහින්නවත් ෆෝන් එක අතට ගන්නවත් නැතුව ඇඳේම වාඩි වෙලා ටිකක් හොඳට හුස්ම ගන්න. හුස්ම ගැන අවධානයෙන් හුස්ම ගන්න. හුස්ම නාසයට ඇතුළු වෙන හැටි, පෙනහළු පිරවෙන හැටි, ආපසු හුස්ම පිට වෙන හැටි ගැන අවධානය යොමු කරන්න. දවසේ මුලින්ම ඔයා මේක කළොත් ඔයාගේ මානසික ආතතිය නැති වෙලා හිත සංසුන්ව ඕනම දෙයක් ගැන අවධානයකින් කටයුතු කරන්න ඔයාට පුළුවන් වෙනවා. දවස පුරාම ඔයාට සංසුන්ව සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන්. මතක තියාගන්න මේ ප්‍රතිඵල ගන්න නම් ඔයා දවස ආරම්භයේදීම මේ වැඩේ කරන්න ඕනේ. ආහාර ගනිද්දී සිහි කල්පනාවෙන් ආහාර ගන්න. ඔයා කෑම එක බෙදාගත්තම හුඟක් වෙලාවට වෙන්නේ පුරුදු විදිහට නිකම්ම කැවෙන එක නේද? ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ කෑම කන නිසා පුරුද්දට කන එක මිසක් හිතලා සිහි කල්පනාවෙන් කන්නේ නෑ නේද? හුඟක් අය වගේ ඔයත් කෑම එක බෙදාගෙන ටීවී එක හරි ෆෝන් එකේ ෆිල්ම් එකක් හරි බල නේද කන්නේ. ඒ වෙනුවට අද ඉඳන් කෑම ගැන හිතලා කෑම කන්න. ආහාර ගනිද්දී සුවඳ, රස, උෂ්ණත්වය වගේ දේවල් ගැන අවධානය යොමු කරලා කෑවොත් ඔයාගේ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයටත් ඒක හිත කරයි. එහෙම නැතුව ඔයා ටීවී එක බල කෑවොත් ඔයා නොදැනුවත්වම ඔයාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔයා කාලා තියේවි. ඒ වගේම කෑවේ මොනවද කියලාත් ඔයාට මතක නැති වේවි. එකවරකට එක කාර්යයක් ගැන අවධානය යොමු කරන්න. එකපාර වැඩ ගොඩක් කරන එකෙන් වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. ඒත් ඒක ඔයාට ආතතිය වැඩි කරන වගේම අවධානය අඩු කරන්න හේතුවක්. ඔයා එකවරකට එක වැඩක් කළොත් ඔයාට පුළුවන් සිහි කල්පනාවෙන් ඒ වැඩේ හරියට කරන්න. එහෙම නැතුව වැඩ ගොඩක් එකපාර කරද්දි ඒ කිසිම වැඩකට හරි අවධානයක් නැති වෙලා අවශ්‍යම දෙයක් ඔයාට මගහැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉවරයි කියලා හිතුවට වැඩේ කරලා තියෙන්නේ බාගෙට වෙන්නත් පුළුවන්. ඔයා දිගින් දිගටම සිහි කල්පනාවෙන් එකවරකට එක වැඩක් කළොත් එක වැඩක් හොඳට කරන්න ඔයාගේ මොළය හුරු වෙනවා. ඔයාගේ ආතතිය අඩු කරන්නත් මේක හේතුවක්. සිහි කල්පනාවෙන් ඇවිදින්න. ඔයා කොහේ හරි යද්දි ඇවිදින්නේ සිහි කල්පනාවෙන්ද කියලා බලන්න නෑ නේද? ඔයා හැමදාම යන පාරක් තියෙනවා නම්, ඔයා ඒ පාරට හුරු වෙලා නම්, ඔයා වෙන ගමනක් යන්න ගියත් ඔයාට අර පුරුදු පාරෙම යවෙන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට ඔයා යන්න ගියේ එක තැනක, ගිහින් තියෙන්නේ වෙන තැනකට. මෙහෙම වෙන්නේ ඔයා සිහි කල්පනාවෙන් ඇවිදින්නේ නැති නිසා. පුරුද්දට ඇවිදින්නේ නැතුව හිතලා ඇවිදින්න. ඔයාගේ පාද බිම ස්පර්ශ වෙන බව, වටපිටාව, ඔයාගේ වටේ තියෙන වර්ණ, සලකුණු වගේම ඔයාගේ ගමනාන්තය ගැනත් අවධානයෙන් යන්න. ඇවිදින හැමතිස්සෙම ඔයා හිතන්න මං දැන් ඇවිදිනවා කියන එක. ඒ වෙලාවේ ඔයා කරන වැඩේ ඇවිදින එක නම් ඒ ගැන අවධානය යොමු කරන්න. මෙහෙම සිහි කල්පනාවෙන් ඇවිදින එක ඔයාට හදිසි අනතුරු වලිනුත් වළකින්න ලොකු හේතුවක්. ඔයාට තියෙන හොඳ දේවල් ගැන දිනපතා සතුටු වෙන්න. මේ කියන්නේ දවස ගානේ ඔයාට තියෙන හොඳ දේවල්, එතකොට ඔයාට ලැබුණ හොඳ දේවල් ගැන හිතලා ඇත්තටම හිතෙන් සතුටු වෙන්න කියන එක. මට අද හොඳ නිින්දක් ලැබුණා කියලා ඔයාට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්. මට මේ වගේ ජීවිතයක් ලැබුණ එක වාසනාවක් කියලා ඔයා හිතෙන් ඔයාව අගය කරන්න. මේක කොළවල ලියන්නවත් කටින් කියන්නවත් අවශ්‍ය නැහැ. ඔයා හිතෙන් එහෙම හිතන්න. එතකොට ඔයාගේ ආතතියත් අඩු වෙලා ඍණාත්මක සිතුවිලි හිතෙන් බැහැර වෙලා යනවා. සරලවම කිව්වොත් ඔයා කරන්න ඕනේ ඔයාට තියෙන හොඳ දේවල් ගැන සිහි කල්පනාවෙන් හිතලා ඒ ගැන සතුටු වෙන්න පුරුදු වෙන එක. ඔයාට හිතෙන දේවල් ගැන සිහි කල්පනාවෙන් ඉන්න. ඔයාට සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි දවස පුරා ඔයාට හිතෙන දේවල් නිරීක්ෂණය කරන එක. ඒ කියන්නේ ඔයා සිතුවිලි වල හිර වෙලා ඉන්නේ නැතුව ඒවා නිරීක්ෂණය කරන්න ඉගෙන ගන්න. දවස පුරා ඔයාගේ හිතට දැනෙන බය, කරදර, විවේචන, සැලසුම්, අතීත මතක, දුක, සතුට හැමදේම සිහි කල්පනාවෙන් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ ඒව ගැනම කල්පනා නොකර ඒවා නිරීක්ෂණය කරලා බැහැර කරලා දාන්න. මේකෙන් ඔයාට තේරෙනවා සිතුවිලි తాවකාලිකයි කියලා. එතකොට හිතට දැනෙන පීඩනයත් අඩු වෙනවා. ඒ මගින් ඔයාට පුළුවන් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගන්න. එදිනෙදා වැඩ කරද්දී සිහි කල්පනාව පුහුණු කරන්න. උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් රෑ නිින්දට යනකම් ඔයා කොච්චර දේවල් කරනවද? ඉතින් ඔයා පුරුදු වෙන්න මේ හැමදේම සිහි කල්පනාවෙන් කරන්න. උදේ දත් මදින එක, ස්නානය, ගෙදර වැඩ මේ හැමදේම අවධානයෙන්, ඒ කියන්නේ සිහි කල්පනාවෙන් කරන්න. හිතන්න ඔයා පිඟන් හොදනවා කියලා.
ඒ වෙලාවේ එන වතුර සද්දයත් එක්ක ඔයාගේ හිත අතීතයට අනාගතයට පනින්න ඉඩ දෙන්න එපා. මම දැන් පිඟන් හොදන්නේ කියලා හිතාගෙන ඒ වැඩේ කරන්න. නැත්තම් ඔයා වෙන දෙයක් හිත ඒ වැඩේ කරලා තියෙන්නේ බාගෙට වෙන්න පුළුවන්. එකම පිඟාන දෙපාරක් හොදලා තියෙන්න පුළුවන්. ඒ නිසා දවස පුරාම ඔයා කරන හැම වැඩකදීම ඔයා වර්තමානයේ ඉන්න. ඒ කියන්නේ කරන වැඩේ ගැන සිහි කල්පනාවෙන් ඉන්න. තිර කාලය ඇතුළත සිහි කල්පනාවෙන් ඉන්න. තිර කාලය වැඩි වෙන තරමට ඔයාගේ අවධානය වර්තමානයෙන් ඉවතට අරගෙන යනවා. තිර කාලය කියන්නේ ඔයා සමාජ මාධ්‍ය ජාලයේ හරි රූපවාහිනිය නරඹමින් හරි ගත කරන කාලය. මේක බලාගෙන ඉද්දි ඔයාට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. කරන්න තියෙන වැඩ අතපසු වෙනවා. වැඩක් කළත් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ෆිල්ම් එකක් බැලුවත් සමාජ මාධ්‍ය ජාලයේ හිටියත් සැරින් සැරේ කෙටි විවේක ගන්න අමතක කරන්න එපා. එක දිගට ඇස් වෙහෙසන්නේ නැතුව වතුර ටිකක් බොන්න හරි නැගිටලා යන්න. ස්ක්‍රීන් එකට තියෙන අවධානය නිතර බිඳලා දාන්න. මේකෙන් ඔයාට පුළුවන් තිර කාලය ඇතුළත සිහි කල්පනාවෙන් වර්තමානයේම ජීවත් වෙන්න. සමහරව ෆිල්ම් බලද්දි ජීවත් වෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ගේ හොරු කඩලා ගියත් දන්නේ නැහැ. කරුණාව ගැන සිහි කල්පනාව පුරුදු කරන්න. මේ කියන්නේ ඔයා ගැන වගේම අනිත් අය ගැනත් අනුකම්පාව වර්ධනය කරන්න කියන එක. මම සංසුන් වෙම්මා, මම නිරෝගී වෙම්මා වගේම අනිත් අයත් නිරෝගී වේවා, සාමකාමී වේවා වගේ සිතුවිලි නිහඬව මෙනෙහි කරන්න. මේකේ අරමුණ පින් රැස් කරන එක නෙවෙයි. ඔයා මේ දේවල් සද්දට කියන්න අවශ්‍ය නැහැ. හිතෙන් හිතුවම ඇති. මේකේ අරමුණ තමයි ඔයාගේ හිතට එන කෝපය, ආතතිය වගේ අහිතකර හැඟීම් අඩු කරගන්න එක. එතකොට ඔයා කාලයත් එක්ක පුරුදු වෙනවා විනිශ්චයට වඩා අවබෝධයෙන් ප්‍රතිචාර දක්වන්න. ඒක ඔයාගේ මනසට වගේම ශරීරයටත් හුඟක් වැදගත්. නින්දට කලින් දවසේ හැම දෙම මතක් කරන්න. නින්දට යන්න කලින් ඔයාගේ දවස ගැන මිනිත්තු කීපයක් මතක් කරන්න. ඒවා හිතෙන් විවේචනය කරන්න එපා. නිකම් මතක් කරන්න. හැමදේම ගැනම සැහැල්ලුවෙන් හිතන්න. දවල් වුණ දෙයක් ගැන කනගාටුවෙන් නින්දට යන්න එපා. සතුටින් සැහැල්ලුවෙන් දවසේ කරපු දේවල් මතක් කරලා හිතට වගේම ශරීරයටත් විවේකය ලබා දීම ආරම්භ කරන්න. ඒ කියන්නේ සැහැල්ලුවෙන් නිදාගන්න. මේ විදිහට නිදාගත්තොත් ඔයාට හොඳ ගුණාත්මක නිින්දක් ලැබෙනවා වගේම ඊළඟ දවසේ ජීවත් වෙන්නත් ඒකෙන් හොඳ සහයක් ලැබෙයි. උදේ ඇහැරුණ ගමන් හොඳ හුස්මක් අරන් ආයෙත් අපි කියපු මුල්ම කරුණෙන් දවස ආරම්භ කරන්න. ඉතින් අපි මේ කිව්වේ ඔයාට දවස පුරා සිහි කල්පනාවෙන් ඉන්න හොඳම ක්‍රම 10ක් ගැන. සමහර විට ඔයාට හිතෙයි මේවා සීල් ගන්න වයසක අය කරන ඒවා, මේවා පරණ ක්‍රම වගේ දේවල්. එහෙම නැහැ. එක දෙයක් අරමුණු ගණනාවක් වෙනුවෙන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු 10 එක දවසක් කරලා බලන්න. ඔයාගේ සිහි කල්පනාව වැඩි වෙලා ඔයා සාර්ථක වෙන හැටි ඔයාටම බලා ගන්න පුළුවන්. කරුණු 10ම එක දවසේ බැරි නම් පුළුවන් කීපයක් හරි කරන්න. ආරම්භ කිරීම තමයි වැදගත්.